අප්සරා වෙලාගෙන ඉන්න මං හිරුත් එක්ක ඉන්න හරි ඕකේ ඕකේ අපි ගියා කරමු බබා. පොඩ මීටින් පොඩ මේ ඉරගෙන පොඩ මෙහෙම යන්න බලන්න. හරිද? මේකට මෙහෙම කරලා පොඩ බලන්න. ෆෝන් නැති නෝ ළඟ. මේ ෆෝන් නැතිර පුතේ ගාන. මොම්මේ තේදල පොඩ නෙලන්නවා. Hi everyone. ඒෂියා ටීවී එක අද මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ සූරියකන්දට. මම හිතන්නේ ඔයා travel කරන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සූරියකන්දට ඇවිල්ලා ඇති. මම දැකලා තියෙනවා ගොඩාක් අය මේ සූරියකන්දට එනවා. ඉතින් සූරියකන්දේ travel කරන්න බලන් ඉන්න කෙනෙක් නම් වත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඇයි දන්නවද මම එහෙම කිව්වේ? සූරියකන්ද කියන්නේ හරියම ලස්සන වටපිටාවක් තියෙන place එකක්. අපි හැමෝම කාර්යබහුල ජීවිතයක් ගත කරන අයනේ. ඉතින් busy life ඉන්න ආට නිවාඩු පාඩුවේ නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි මෙහි. එහෙන් ඉන්න කෙනෙක්ට නතර වෙන්න පුළුවන් ලස්සන තැනක් කියන්නද? ඒ තමයි සිංහරාජ රෙසිඩන්ස් විලා. අය අපි ඇවිල්ලා ඉන්නේ සිංහරාජ රෙසිඩන්ස් විලා. ඉතින් අපි හොටෙල් එකට ආවා. අපි එදි ටිකක් හවස්සලා බලන්නකෝ මීදුම. ඊට පස්සේ අපිට පොඩි ෂූට් එකක් තිබුණා. ඉතින් අපි ඒක පටන් ගන්න හදන්නේ රෑ වෙන්න කලින්. මොකද මීදුවෙන් ඔක්කොම වැහිගෙන තමයි එන්නේ. Ready? Stand by. Recording action. මේ තියෙන්නේ සිංහරාජ රෙසිඩන්ස් විලා එකේ රෙස්ටෝරන්ට් එක. මෙතෙන්ට එන කෙනෙක්ට රෙස්ටෝරන්ට් එකේ කෑම කන ගමන්ම ලස්සන view එකකුත් බලා ගන්න පුළුවන්. මේ ක්ලයිමේට් එකට හුරු නැති කෙනෙක්ට නම් රෑට එළියට යනවා කියලා කියන්නේ හරිම අමාරු දෙයක්. ගොඩක් අයට සීතල දරා ගන්න බෑනේ. මාත් ඒ අතරින් කෙනෙක්. This is art. This is artist. ඒකනේ ඔය දෝන් හදලා ඔන්න ඔහොම තමයි එදා රෑ ගෙවුනේ. ඊළඟ දවසෙත් අපි උදේම නැගිටලා එළියට ගියා තව ෂූට් එකක් තිබුණු නිසා. ඔයාට කියන්න බැරි වුණානේ. ඔයා දන්නවද මම මේ මොනවද පෙන්වන්නේ කියලා? මේ තමයි උතුම් ශ්‍රීපාදස්ථානෙ. රෑට තමයි ලයිට්ස් එක මෙතන ලස්සනටම පේන්නේ. අපි යන්න. මේ වගේ වීඩියෝස් තව බලන්න ඕන නම් අනිවාර්යෙන්ම ෆලෝ කරලා තියාගන්න. බයි.